හායි මේ තියෙන මගේ කොළඹ to බැංකොක් travel series එකේ තුන්වෙනි travel vlog එක. ඉතින් මේ vlog එකෙන් පතායා dinner cruise ඒ වගේම dream world experience එක තමයි මම ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පතායා යන්න plan කරන් හිටියේ බස් එකක. ඉතින් බස් ටර්මිනල් එකට යන්න මෙතෙන්ට අපි ආවේ මෙට්‍රෝ එකක් ගන්න. පතාය බස් ටර්මිනල් එකට යන ග්‍රැබ් එකක් දාගෙන යන්නත් පුළුවනි. නමුත් අපිට මෙට්‍රෝ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නිසා සහ ටිකක් වියදමත් ලාභදායී වෙන නිසා තමයි අපි මෙට්‍රෝ එකේ ටර්මිනල් එකට යන්න තීරණය කළේ. පතාය වලට බැංකොක් වල ඉඳලා පැය 2ක 2කමාරක වගේ ගමනක් යන්න තියෙනවා. බස් ටර්මිනල් එකට ආවහම බස් වලට අමතරව මිනි වෑන් එකක් ගන්නත් පුළුවනි. මිනි වෑන් එකේ ගානයි බස් එකේ ගානයි සමාන වුන නිසා අපි අන්තිමට මිනි වෑන් එකක තමයි පතාය වලට ආවේ. පතාය වල 7-Eleven shop එකකට ගිහිල්ලා එතන තිබුණ පොඩි කඩේකින් අපි ඩිනර් එකත් අරගෙන තමයි මේ අපි නවතින්න යන නාලන්ත හොටෙල් එකට ආවේ. පතාය වල අපි ගත කළේ එක දවසයි. ඉතින් එක රැයකට මේ රූම් එකට අපි දෙන්නටම 12500ක වගේ මුදලක් ගියා bed and breakfast basis වලට. ඉතින් අපි බලාපොරොත්තු වුණාටත් වැඩිපුර ෆැසිලිටිස් මේ රූම් එක ඇතුලේ තිබුණා. අපි පතාය වලට ආවේ පතාය වලින් කෝලන් අයිලන්ඩ් එහෙම නැත්නම් කොරල් අයිලන්ඩ් වලට යන්න. කොරල් අයිලන්ඩ් එකට යන්න අපි පතාය පියර් එකට යන්න ඕනේ. ඉතින් පියර් එකට මෙතන ඉඳලා විනාඩි 3ක වගේ walking distance එකක් තමයි තිබුණේ. හොටෙල් එකෙන් උදේම අපේ ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරලා තිබුණා. බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ අපි පතාය පියර් එකට ගියා. පියර් එකේ ඉඳලා ස්පීඩ් බෝට් එක තමයි අපි කොරල් අයිලන්ඩ් වලට ගියේ. පියර් එක ළඟදී අපිට ඩේමි සහ ෂනාල් කියලා ශ්‍රී ලංකාවේ යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. ඉතින් ඒ දෙන්නත් එක්ක තමයි දිගටම අපි මේ ගමන ගියේ. කොරල් අයිලන්ඩ් එක ගොඩක්ම ප්‍රසිද්ධ ස්පෝර්ට්ස් ඇක්ටිවිටීස් වලට. ඉතින් බනානා බෝට්, ජෙට් ස්කීයින්, පැරාසේලින්, කයාකින්, අන්ඩර්සී වෝකින් වගේ ගොඩක් ස්පෝර්ට්ස් ඇක්ටිවිටීස් මේ අයිලන්ඩ් එකේ තියෙනවා. හැබැයි අපි නම් try කළේ මේ අන්ඩර්සී වෝකින් කියන ස්පෝර්ට් ඇක්ටිවිටි එක. ස්පීඩ් බෝට් එකේ යන ගමන් එක එක ඇක්ටිවිටීස් වලට එක එක තැන් නම් කරලා තියෙනවා. ඉතින් මුලින්ම හම්බ වෙන්නේ අපිට පැරාසේලින් ඇක්ටිවිටි එක. ඉතින් ඒක නම් අපි try කළේ නැහැ. ඉන් පස්සේ වෙසල් එකක් ළඟ තමයි මේ අන්ඩර්සී වෝකින් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වෙන්නේ. අන්ඩර්සී වෝකින් එකේදී ඔක්සිජන් ෆිල් කරපු හෙල්මට් එකක් අපේ ඔළුවට දානවා. ඊට පස්සේ තමයි අපි එතන ඉන්න ගයිඩ්ලා කියන විදිහට වතුරට බහින්නේ. හැබැයි ඒගොල්ලෝ අපිට ගොඩක් උපදෙස් ලබා දෙනවා කොහොමද මේක කරන්න ඕනේ කියන කාරණේ. මේ ඇක්ටිවිටි එකේදී අපිට කලින් ස්විම් කරන්නවත් ඩයිව් කරන්නවත් හැකියාවක් තියෙන්න අත්‍යවශ්‍ය නැහැ මේ ඇක්ටිවිටි එක try කරන්න. වතුර යටදී අපිට හෑන්ඩ් සිග්නල්ස් අපි කොහොමද පාවිච්චි කරන්න ඕනේ කියන විදිහත් එයාලා අපිට කියලා දෙනවා. මූලිකවම අපිට අපහසුතාවයක් දැනෙනවා නම් මොකද්ද අපි පාවිච්චි කරන්න ඕනේ හෑන්ඩ් සිග්නල් එක. එහෙම නැත්නම් අපි ඕකේ කියන්න මොනවද පාවිච්චි කරන්න ඕනේ හෑන්ඩ් සිග්නල් එක කියලා. කලින් ඩයිව් කරලා නැති කෙනෙක් නම් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක් කියලා කියන්න පුළුවන්. දැන් අපි ඉන්නේ කොරල් අයිලන්ඩ් එකේ. කොරල් අයිලන්ඩ් එකේ තියෙන මේ නොගැඹුරු මුහුදේ අපි ගොඩක් විනෝද වුණාට පස්සේ නැවත ස්පීඩ් බෝට් එකේ අපි පතාය යන්න පිටත් වුණා. පතාය යනකොට නම් අපි මුලින්ම ගිහිල්ලා මේ ස්පීඩ් බෝට් එකේ ෆ්‍රන්ට් ඩෙක් එක අල්ලගත්තා. ඉතින් එතන නම් යන්න පුළුවන් 4 දෙනෙක්ට විතරයි. ඉතින් අපේ ශ්‍රී ලංකාවේ යාළුවෝ දෙන්නයි අපි දෙන්නයි තමයි මේ ෆ්‍රන්ට් ඩෙක් එකේ පතාය යන්න පිටත් වුණේ. ෆ්‍රන්ට් ඩෙක් එකේ යනකොට අපිට ගොඩක් පැහැදිලිව බීච් එක ඒ වගේම වටේ තියෙන ඔක්කොම ප්‍රදේශ ටික දැක බලා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. කොරල් අයිලන්ඩ් එන්න ඩේමි සහ ෂෙනාල් කියන අපි ශ්‍රී ලංකාවේ අනිත් යාළුවෝ දෙන්නයි අපි දෙන්නයි දෙගොල්ලොම සියම් සිලොන් එකෙන් තමයි මේ කොරල් අයිලන්ඩ් පැකේජ් එක බුක් කරලා තිබුණේ. මේ පැකේජ් එකට අපිට ඉන්දියන් ලන්ච් බුෆේ එකකුත් ඇඩ් වෙලා තිබුණා. ලන්ච් එකෙන් පස්සේ අපි නැවත පතාය බස් ටර්මිනල් එකට ගිහිල්ලා බැංකොක් එන්න පිටත් වුණා. බැංකොක් වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක නම් ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් ඒ නිසා අපි කලින් වගේම බස් ටර්මිනල් එකට ගිහිල්ලා එතනින් මෙට්‍රෝ එකක් අරගෙන තමයි අපේ හොටෙල් එකට නැවත ගියේ. අපි මේ දවසේ බැංකොක් වල නවතින්න තීරණය කරලා තිබුණේ ප්‍රැටුනම් කියන ඒරියා එකේ. මොකද ප්‍රැටුනම් කියන්නේ ගොඩක් අඩුවට shopping කරන්න පුළුවන් තැනක් නිසා. ප්‍රැටුනම් වල KC Place ප්‍රැටුනම් කියන හොටෙල් එකේ තමයි අපි නතර වුණේ. අපි දවස් 2ක් මේ හොටෙල් එකේ නතර වුණා බැංකොක් වල. ඉතින් දවස් 2කටම අපි දෙන්නටම 25000ක් වගේ තමයි හොටෙල් එකට ගියේ. මේ හොටෙල් එක අපි ඔන්ලයින් තමයි බුක් කළේ. ඉතින් මේ හොටෙල් එක නම් ගොඩක් ලස්සනයි. ඒ වගේම විනාඩි 2ක් වගේ ඇතුළත ප්‍රැටුනම් මාකට් එකට ඒ වගේම ඉන්ද්‍ර මාකට් එකට ඒ වගේම සෙන්ට්‍රල් වර්ල්ඩ් මේ හැම තැනකටම අපිට වෝකින් ඩිස්ටන්ස් එකෙන් යන්න පුළුවන් හැකියාව තිබුණා. ඊළඟ දවසේ අපි ආවා ඩ්‍රීම් වර්ල්ඩ් එකට. දැන් අපි මේ ඉන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් එකේ කේබල් කාර් රයිඩ් එකේ.
ඩ්‍රීම් වර්ල්ඩ් එකේ අපි සුපර් බීසා විත් ස්නෝ ටවුන් කියන පැකේජ් එක තමයි සිලෙක්ට් කරේ. ඒකේ අන්ලිමිටඩ් රයිඩ්ස් යන්නත් පුළුවන්. ඒ වගේම ඉන්ටර්නැෂනල් බුෆේ එකකුත් ඒකට ඇතුළත් වුණා. අපි මේ දැන් ඉන්නේ ජයන්ට් හවුස් එක ඇතුලේ. එතන අපි පුංචි කාලේ අර සුරංගනා කතාවල බලපු හැම දෙයක්ම වගේ දැක ගන්න තිබුණා. ඒ වගේම දැන් අපි මේ ඉන්නේ 4D ඇඩ්වෙන්චර් එකක. ඩ්‍රීම් වර්ල්ඩ් එකේ ඇඩ්වෙන්චර් අයිටම්ස් 40ක් විතර තියෙනවා. ඒ වගේම අපි මෙතෙන්ට ඇතුල් වෙනකොට අපිට මැප් එකකුත් එහෙම නැත්නම් ඉන්ෆර්මේෂන් ෂීට් එකක් දෙනවා කොහොමද අපි මේ අයිටම්ස් වලට යන්නේ කියන එක ගැන. මේ ඇඩ්වෙන්චර් අයිටම්ස් ඔක්කොම වගේ try කරන්න නම් දවසම වගේ යනවා. ඉතින් බැංකොක් ඇවිල්ලා මෙරිකෝ රවුන්ඩ් එකක් යන්නත් අමතක කළේ නෑ. මොකද මෙරිකෝ රවුන්ඩ් කියලා කියන්නේ පුංචි කාලේ ඉඳලම මම ආසම ඇඩ්වෙන්චර් එකක්. මේ තියෙන්නේ ස්කයි කෝස්ට් ඇඩ්වෙන්චර් එක. ඉතින් හස්බන්ඩ් නම් මේක ගොඩක් ආසාවෙන් තමයි ගියේ. හැබැයි මට නම් මේකෙදි චුට්ටක් කැරකිල්ල වගේ තැල්ලුවා. මේ කාර් රයිඩ් එකත් අපි try කළා. මේ තියෙන්නේ ටෝනාඩෝ ඇඩ්වෙන්චර් එක. මම නම් මේකේ ගියේ නැහැ. හැබැයි මහත්තයා නම් මේක දෙපාරක් විතර try කළා. මම ස්කයි කෝස්ට් එකෙන් පස්සේ මේ වගේ ඇඩ්වෙන්චර් try කරන එක නතර කළා. මේ තියෙන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් එකේ මම ආසම කරපු ඇඩ්වෙන්චර් එකක්. සුපර් ෆ්ලෑෂ්. මේ තියෙන්නේ ඇන්ටික් කාර් රයිඩ් එක. මේ ඇන්ටික් කාර් එකේ බ්‍රේක් පෑඩ් එකක් නැහැ. ඉතින් ඒ නිසා ඇක්සලරේටර් එකක් විතරයි තියෙන්නේ. ඉතින් අපි නොදැනීම කොහොම හරි අපිට ඉස්සරහින් ගිය ඇන්ටික් කාර් එකේ අපි දෙන්නව වැදුනා. ඉතින් හස්බන්ඩ් කිව්වේ මේ ස්ටියරින් වීල් එක කරකවන්න අවශ්‍ය නැහැ. මේක කොහොමත් වීල් එකක් උඩ යන නිසා කියලා. ඉතින් කොහොම හරි එයාගේ උපදෙස් පිළිපැදලා අන්තිමේ කොහොම හරි අපි දෙන්නත් හැප්පුණා. මේ තියෙන්නේ තවත් ඇඩ්වෙන්චර් කාසල් එකක්. මේ ඇඩ්වෙන්චර්ස් අතරින් මම ගොඩක් ආස කරපු එකක් තමයි ගෝ කාට් රයිඩ් එක. ඒකෙදි අපිට පුළුවන් හරියට රේස් කාර් එකක් අපි පදිනවා වගේ යන්න. දැන් අපි මේ ඉන්නේ ගොඩක් ආසාවෙන් අපි එන්න බලාපොරොත්තුෙන් හිටපු ස්නෝ ටවුන් එකේ. ස්නෝ ටවුන් එකට ඇතුල් වෙද්දිම අපිට අවශ්‍ය කරන බූට්ස්, ෂූස්, ඒ වගේම ජැකට්ස් ඒ හැමදේම අපිට එතන තියෙන කවුන්ට් එකෙන් ලබා ගන්න පුළුවන්. ඇතුලේ හරිම සීතයි. ඉතින් ඒ නිසා අපිට මං හිතන්නේ විනාඩි 15කට වඩා වැඩි වෙලාවක් නම් ඉන්න උනේ නැහැ. මොකද ගොඩක් සීතල වැඩි වෙන්න ගත්ත නිසා. මෙතන හිම මත හදපු ෆොටෝ බූත්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒවත් එක්ක ෆොටෝස් ගන්න හැකියාවකුත් තියෙනවා. ඊළඟට අපි මේ හිම මත ලිස්සා යන්න තියෙන ස්ලයිඩින් ඇඩ්වෙන්චර් එක තමයි ස්නෝ ටවුන් එකේ try කළේ. ඉතින් මහත්තයා නම් ගොඩක් ආසාවෙන් තමයි මේ ඉවෙන්ට් එකේ ගියේ. ඩ්‍රීම් වර්ල්ඩ් ගියාට පස්සේ අපි පහුවදා අපේ දවසම තියාගත්තේ උදේවරුව shopping කරන්න යන්න.
දැන් අපි මේ ඇවිත් ඉන්නේ අපේ ලන්ච් එක ගන්න සෙන්ට්‍රල් වර්ල්ඩ් එක ළඟට. මේකත් shopping center එකක්. ඒ වගේම මෙතන තියෙන බුදු පිළිම ඉස්සරහා අපිට ඒගොල්ලෝ වන්දනාමාන කරන පිළිවෙතුත් එක ගන්න පුළුවන් වුණා. බැංකොක් වල සෙන්ට්‍රල් වර්ල්ඩ් එක ළඟ තියෙන මේ ෆුඩ් කෝට් එකේ ගොඩාක් කෑම ජාති තියෙනවා. ඉතින් හරිම රසයි. අපි කිහිපයක්ම try කරලා බැලුවා එතන. ගොඩක් සීෆුඩ් අයිටම්ස් එහෙම මෙතන try කරන්න හැකියාව තිබුණා. මේ අපි බැංකොක් වල හිටපු අවසාන දවස. ඉතින් තවමත් මට බැංකොක් කිව්වහම එහි තිබුණු මේ විවිධ ජාතිවල කෑම වර්ග තවමත් මතක් වෙනවා. අන්තිම දවසේ හවස අපි ආවේ ඩිනර් ක්‍රූස් එකට. ඩිනර් ක්‍රූස් එක යන්න අපි එන්න ඕනේ ඒෂියාටික් කියන ප්ලේස් එකට. චාව් ෆ්‍රයා රිවර් එකේ තමයි මේ ඩිනර් ක්‍රූස් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වෙන්නේ. එතන විවිධ ජාතියේ බෝට්ස් තියෙනවා. ඉතින් ඒ අතරින් අපි බුක් කරේ වයිට් ඕකිඩ් කියන බෝට් එක. ඒකෙත් අපර් ඩෙක් එක තමයි අපි බුක් කරේ. මොකද හොඳට වටපිටාව පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙන නිසා. ඩිනර් ක්‍රූස් එකට පැය 2ක වගේ ක්‍රූසින් ටයිම් එකක් එක්ක ඩිනර් බුෆේ එකක් ඇතුළත් වෙනවා. ඒ ක්‍රූසින් ටයිම් එක පුරාම ලයිව් මියුසික් එකක් එක්ක විවිධ සිංගර්ස්ලා පර්ෆෝම් කරනවා. මේ තියෙන්නේ අපි බුක් කරපු වයිට් ඕකිඩ් ඩිනර් ක්‍රූස් එක. අපි දැන් බෝට් එක ඇතුළට ආවා. එතනින් අපි අපර් ඩෙක් එකට යන්න ඕනේ. ඩිනර් ක්‍රූස් එකේදී අපිට බැංකොක් වල තියෙන ලෑන්ඩ්මාර්ක්ස් ගොඩක් දැක ගන්න පුළුවන් වෙනවා. අයිකොන් සියාම් shopping center එක, ඒ වගේම බටරුන් ටෙම්පල්, මේ වගේ ගොඩක් දේවල් රාත්‍රී කාලයේදී අපිට පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙනවා.
මෙතනදි හස්බන්ඩ්ට ඩාන්සින් ෆ්ලෝ එක ඕපන් කරන්නත් අවස්ථාව හම්බුණා. කල මට මැවෙන්නේ ඔබෙරුව ඇත්ත කඳු කරෙන් එන නලගෙනෙන්නේ ඔබේ හඬ දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙරුව ඇත්ත කඳු කරෙන් එන නලගෙනෙන්නේ ඔබේ හඬ කුමාරියේ අමතක නුවේ ලස්සන නුවේ සිත සැනසුවේ වෙරළේ තනිවුණු මොහොතේ ඇතනින් බලන්නේ නිතරඳුණු මොහොතේ අතින් අත වෙලී වෙරළේ තනිවුණු මොහොතේ ඩිනර් ක්‍රූස් එක ඉවරුණාට පස්සේ අපි ඒෂියාටික් ප්ලේස් එකේ තිබුණු රෙස්ටෝරන්ට්ස් ඒ වගේම shopping centers වල ටිකක් කැප්පින්න පටන් ගත්තා. ඉන් පස්සේ නැවතත් පහුවදා අපි ශ්‍රී ලංකාවට යන නැවත පිටත් වුණා. ඉතින් උදේම බැංකොක් එයාපෝට් එකට ඇවිල්ලා ඊට පස්සේ අපේ ෆ්ලයිට් එක තිබුණු ටර්මිනල් එකට අපි ගියා.
ෆ්ලයිට් එක නම් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න තමයි තියෙන්නේ. අපි ෆ්ලයි කරන්න පටන් ගන්නකොට නම් ඇත්තටම පුංචි දුකකුත් ඇති වුණා. මොකද මේ ලස්සන සිටි එක දාලා යන්නේ වෙන නිසා. නමුත් අපි කොළඹ ගැන හිතුවොත් එහෙම අපේ ගෙදර එනකන් ගොඩක් දෙනෙක් බලාගෙනත් හිටියා. ඉතින් එයාපෝට් එකට ලෑන්ඩ් කරාට පස්සේ අපේ ෆ්ලයිට් එක අපිට බස් එක තමයි වෙනම එක්සිට් එකට යන්න තිබුණේ. ඉතින් කොහොම හරි මේ විදියට අපේ බැංකොක් ට්‍රැවල් සීරීස් එකේ 3 වෙනි ට්‍රැවල් vlog එකත් මෙතනින් නිමවටපත් වෙනවා. ඉතින් එහෙනම් ඊළඟ vlog එකෙන් අපි නැවත හමු වෙමු.